හලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අද අපි ආවේ ටවුම පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න. මොකද මම මේ පැත්තට අලුත් හරිද? මම මේ පළවෙනි වතාවට ටවුම පැත්තට යන්නේ. සහ මේ පැත්තේ මම මේ බස් එකක් දැක්කා හරිද? අන්න ඒ බස් එක පොඩ්ඩක් බලන්න තමයි මම මේ විශේෂයෙන් යන්නේ. ඒ පොඩ්ඩක් බස් එක ගිහිල්ලා බලමු. බස් එක මට මතක හැටියට මෙන්න මේ ඉස්සරහා පැත්තේ වගේ තමයි තිබ්බේ නම් හරිද? බස් එක අම්මට උඩු ගයිස් මේ මම මේ ෆෝන් එකේ රෙකෝඩින් උත් ඔන් කරන් ආවේ හරිද? ෆෝන් එකේ නෙමෙයි සෝරි ගයිස් මම මේ කැමරාවෙන් තමයි රෙකෝඩ් කරන්නේ. ෆෝන් එක වෙනම තියෙනවා මගේ සාක්කුවේ. ඕකේ ගයිස් මේක නම් මේ ගන්න දෙයක් නැද්ද ඔයලා හරිද? හැමත් තැනම කැඩිලායි පුපුරලායි මේ. හරි ගයිස් මේ ඉස්සරහා වීදුරු දෙකත් කුඩු හරිද? මම හිතන්නේ ගයිස් ඇතුළ නම් සාමාන්‍යයෙන් හරි හොඳට තියෙනවා. ඕකේ ගයිස් ඉතින් මේවට පේනවා ඇති. අපි ඉතින් බස් එකට පොඩ්ඩක් නැගලා බලමු. බස් එක නම් ස්ටාර්ට් වෙන්නේ නැහැ ගයිස් පොඩ්ඩක්වත් හරිද? කොහොමරි බස් එක ස්ටාර්ට් කරගන්න වෙනවා අපිට. හරි බස් එක නම් ස්ටාර්ට් වුණා මං හිතන්නේ. බස් එක නම් ස්ටාර්ට් වුණා. ආපෝ මේක නම් මේ ගන්නම දෙයක් නැති බස් එක. හොඳටම අවුල් ගිහිලා තියෙන්නේ. මේකේ දොරවල් නම් ඇරෙනවා. හැබැයි කියන්න බෑ දොරවල හොඳට මලකට ගාලා තියෙන්නේ මේ. මේ උඩත් ඉවරයි යටත් ඉවරයි දෙපැත්තේ ඔක්කොම ඉවරයි. මේ මූණේ මේ මූණ කුඩු. මට මතක හැටියට ගයිස් හරි මේක වැඩ. මේක හොඳට මේ ස්ටාර්ට්ලා යනවා. කවුරු දාලා ගිහින්ද දන්නේ නැහැ. මං හිතන්නේ මේ අරගල කාලේ දාලා ගිය බස් එකක් ඈ. මේ ටිපර් කාර්යවත් ඉතින් තව පොඩ්ඩක් හැප්පෙනවා. අපි මං මේ පැත්තට අලුත් වුණාට මේ මගේ යාළුවෙක් ඉන්නවා මෙහි. එයා ඉන්න මං හිතන්නේ දන්නවා මේ බස් වැඩ එහෙම. එයා ඔය බස් මොඩිෆයි කරනවා මෙහෙම මං හිතන්නේ. අපෝ මේක ආයේ මේ නැවතුනාට පාර මැද යන ගම ස්ටාර්ට් වෙන ඉක්මනට. හරි ගයිස් ස්ටාර්ට් වුණා අපි ඉක්මනට යන්. මේ පේනවනේ තනිකර දුම මේ. අය දුම්බට එහෙම කැවිලා ඇත්තේ. හරි අපි කොහොම හරි දාමු. හරි යාළුවනේ මේ මගේ අර යාළුවා පොඩි වැඩකට ගිහින් එයා මං කෝල් එකක් දීලා ඇහුවා කොහෙද කියලා. බස් එක මේ යාළුවගේ මෙතන කඩයක් තියෙනවා. අන්නේ කඩේ ගාවෙන් තියලා යන්න කිව්වා මේ ඔතන පේන්න කඩයක්. ඔනේ කඩේ ගාවෙන් තියලා යන්න කිව්වා. ඉතින් මං තියුබ්බා. අපි ඉතින් තියලා බලමු. හරි යාළුවනේ ඉතින් මේ මගේ යාළුවා මේ බස් එක මේව කරලා දුන්නා හරිද? දැන් මට තියෙන්නේ ගයිස් බස් එකට ඕන කෑලි බෑල් ටික දාන්න ඉස්සෙල්ලම අපි මේකට හොඳ පේන්ට් එකක් ගහමු. බස් එකට මොන වගේ පේන්ට් එකක්ද හරියන්නේ? මේක ලස්සනයි. ඒකත් අවුලක් නැහැ. අලු රැජිනක් තියෙනවා හරිද? අපි යාළුවනේ අලු රැජින හදමු. අලු රැජිනේ සාමාන්‍ය පොඩ්ඩක් මට ලස්සනයි. හරි යාළුවනේ දැන් අපිට කරන්න තියෙන්නේ බෆර් එක දාන්න. අපි බෆර් එකට යාළුවනේ දාමු මෙන්න මේ බෆර් එක. ඇත්තේ මේකට මේක දාලා අපි ඔන්න ඔහම මොඩිෆයි කරලා යන් ටික. ඉතින් මෙන්න මේ වගේ තමයි බස් එක මොඩිෆයි වෙනවා. ලස්සනට කාපට් ගහලා ඉනිමගවල් ගහලා එතකොට ස්පොයිලර් ගහලා අපි ඇතුළත ඉතින් සාමාන්‍යයෙන් මොඩිෆයි කරනවා. ටී එකක් දාන්න ඕනේ ඉතින්. අපි එන්ජිමත් පොඩ්ඩක් හොඳ එන්ජින් එකක් දාමු. හරි රිම් කප් දාලා එතකොට හරි යාළුවනේ ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඉතින් අපේ බස් එකේ අවසාන අදියර තමයි මේක. ඉතින් යාළුවනේ බස් එකට අපි සුපිරිම LED ලයිට් දාලා තියෙන්නේ. ඔයාට පේන ඇති ඉතින් බස් එක පට්ටම ලස්සනට තියෙනවා. ඒ වගේම ඇස් ගහන ලයිට් එකකුත් දාලා තියෙන්නේ හරිද? ආයේ බය වෙන්න දෙයක් නැහැ පොඩ්ඩක්වත් ඇස් ගහන ලයිට් එකකුත් දාලා තියෙන්නේ. පේනදි මම සම්පූර්ණයෙන් වෙනස් කරා. මේක තනිකර නිල් පාට කරලා තියෙන්නේ මම. ඉතින් යාළුවනේ බස් එකේ ඇතුළට මේ වගේ සුපිරියට බලා ගන්න පුළුවන්. වට පේන ඇති එලියෙන් කොහොමද ලුක් එක කියලා. ඉතින් මේක හදන්න මං හිතන්නේ මට ලක්ෂ ගාණක් ගියා. ඉතින් ඔයාලට මෙතන කියන්න බෑ. ඔයාලා ඉතින් බස් එකක් හදලම් බලන්න. එතකොට ඔයාලට තේරෙයි කොච්චර ගාණක් යනවද කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අද වීඩියෝ එක මං හිතනවා ඔයාලට හොඳට ලස්සනට ඇති කියලා. ඉතින් යාළුවනේ ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට comment එකකුත් දාලා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් වීඩියෝ එක like එකකුත් දාන්න. ඒ වගේ මේ වීඩියෝ අනිවාර්යයෙන් share කරලා මට පොඩි උදව්වක් දෙන්න. මොකද මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේක. එහෙනම් අද වීඩියෝ කරයි
හැමෝටම ගුඩ් බයි.